driver ගැන කියද්දී මම හිතනවා මට personally අවශ්‍යම වෙලාවට අවශ්‍යම දෙයක් තමයි හම්බුනේ කියලා. ඒකට ඇත්තටම ඩොක්ටර් බුද්ධිකට සහ මිස්ටර් විල්සිංගටත් thank you very much ඒගොල්ලෝ තමයි ඉන්නේ කියලා කිව්වේ. ඒ කියන්නේ මට හිතෙනවා අර මොකක් හරි වාසනාවකට ඒ අවස්ථාව මට හම්බුණා කියලා. ඒකට thank you very much. අවසරයි. ඇත්තටම ගොඩාක් ස්තුතියි ස්පෙෂලිස්ට්පිය අපි කියන අපේ ශක්තිය මේ වෙලාවේ අවශ්‍යල ගත්තා වගේ. ඉතින් ඒ වගේම ජොබ් රිලේටඩ් දේවල් වලදී අපිට ගොඩාක් ඉස්සරහට යන දේවල් කියලා. ඒ ජොබ් රිලේටඩ් ජොබ් එක කරගෙන අපි දිනුන වෙලා ඊට පස්සේ කොහොමද සමාජයේ ඉදිරියේ අපි හැසිරෙන්න මේ විස්තර ගොඩාක් කියලා දුන්නේ. ඉතින් මේ සමාජයේ තියෙන මේවත් එක්ක ප්‍රශ්නත් එක්ක අපි පොඩ්ඩක් ඒ දේවල් වලින් පහුගිය දවස්වල මටත් ඇත්තටම ඈත් වෙලා හිටියා. නමුත් දැන් මට හිතෙනවා ආයිම ඒ දේ පටන් ගන්නවා. thank you. දියලි ගලා ගියාවේ කුරුල්ලේ ගිලගෙන ගියාවේ. ඇයි අපි පීඩනය කියන්නේ? ඒක තමයි මට මතක් වුණේ සිස්ටර් දෙයක් ඉස්සෙල්ලා කිව්වේ. නැවතත් මතක් කරනවා. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා සෙනාල්. ඔය සෙනා තමයි සිලෙක්ට් කරේ සිස්ටර් දෙයක් මෙතෙන්ද අද කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම 100%ක්ම වැඩේ සාර්ථක වුණා කියලා මට කියන්න පුළුවන්. ඒක ෆීඩ්බැක් එකකින් තේරෙනවා කට්ටිය හොඳට මේක එන්ගේජ් වෙලා හැමෝටම කියන ගැටලු හරි මොනවා හරි කියලා පීඩනය ඒවා निराකරණය කරගන්න ඕන දේවල් මට උනත් පෞද්ගලිකව ගොඩාක් දේවල් මට ඉගෙන ගත්තා. පොඩි දෙයක් වුණත් ඇත්තටම වැදගත් මේ ජීවිතේ හදාගන්න. ඒක නම් අවසාන වශයෙන් කරන් තියෙන. ඉතින් අර අත්හැරීම කියන වචනේත් මට තෑයෙන වැදගත්. ඒකත් මිස්ටර් දේශප්‍රියදී ආවා එළියට. ඒ වගේ ඉමෝෂනල් පැත්තට ටච් කරපු හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කියලා මට හිතෙනවා. ඉතින් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ලැබීම ගැනත් මිස්ටර් සෙනාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මිස්ටර් දෙයක් පිළිබඳව ලබා දුන්නේ ගැන මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා හොඳට එන්ගේජ් වෙලා මේක එක විදිහට එක ටීම් එකක් විදිහට අපි ඉස්සරහට යන්න ගත්ත ගැම්මට මිස්ටර් දෙයක් සහාය දුන්නා. thank you. මේ ප්‍රෝග්‍රෑම් මේ වගේ හරි සතුටින් අපිට ඉන්න පුළුවන් දවසක් හදලා දුන්නා. අපි ඔබගේ ඔළුවේ එක දවසකට අර ප්‍රෙෂර් වෙලා තියෙන මේ මන්ත් එන්ඩ් එක ළඟයි ගොඩක් ප්‍රෙෂර් සේල්ස් කරන අපි. එතකොට ඒක අපේ ඔළුවෙන් ඇත්තටම අද දවසේ අයින් වෙලා තිබුණා. අර සේල්ස් ගැන මම හිතන්නේ කවුරුත් හිතුවා කියලා අපිට මේ අවස්ථාව දුන්නා. එතකොට මෙතන ඉඳලා අපිට අපි 190ක් අපි පර්ෆෙක්ට් කියලා හිටියා නම් අද මෙයා දුන්නා මට 100ක් පර්ෆෙක්ට් වෙන්න පුළුවන් කියන තියරි එක අපේ ඔළුවට ගන්න. අපිට එක්ස්කියුස් එකක් නැතුව අපේ වැඩේ පර්ෆෙක්ට්ලි කරගන්න පුළුවන් වෙන්න අද මේ වැඩසටහන මම හිතනවා හැමෝටම උදව්වක් වුණා කියලා. ඒ නිසා ඒ වගේ දෙයක තැනකට අපේ ඔළුව මේ පොඩි බය ගන්නකදී හදලා දුන්නට බොහොම ස්තුතියි. Thank you.